ඊට පස්සේ කතා කරන්න යන්නේ පරමාණුක න්‍යෂ්ටියගේ ස්ථායීතාවය ගැන. පරමාණුක න්‍යෂ්ටියගේ ස්ථායීතාවය අරගත්තොත් එහෙනම් අපි සාමාන්‍යයෙන් ඒකේ න්‍යෂ්ටිය තරම් විශාල වෙනකොට එයා ස්ථායි. හරි. සහ අපි දන්නා පරමාණුක න්‍යෂ්ටිය කියන්නේ ධනාත්මකයි. එයාගේ ශක්ති මට්ටම් ගන්න වැඩි වෙන්න එයා ස්ථායි. මේකේ ශක්ති මට්ටම් 1, ශක්ති මට්ටම් 2, ශක්ති මට්ටම් 1 එයා ස්ථායි. එතකොට ආවර්තිතාව වතුවේ එහෙම ගත්තොත් දැන් අපි මේ ප්‍රශ්නයකට යන්න අපිට දෙනවා හීලියම් 4 දෙවෙනි න්‍යෂ්ටිය මේකේ කියලා ගන්නවා සහ නියෝන් න්‍යෂ්ටිය සහ කැල්සියම් න්‍යෂ්ටිය සහ නිකල් සහ යුරේනියම් මේ පරමාණුක න්‍යෂ්ටි වල අපි ගත්තොත් එහෙම පරමාණු අරය පරමාණු ස්කන්ධය අතින් වැඩි වෙනත්ොත් යුරේනියම් එහෙම හිතුවොත් අපි හිතන්නේ අරණ යුරේනියම් තමයි ස්ථායි වෙන්න ඕනේ කියලා. මොකද එයාගේ තමයි පරමාණුකාරය මේ සියල්ල විශාල ශක්ති මට්ටම් ගන්න එයාගේ වැඩි. හරි. එතකොට මම ගත්තොත් මේ ස්ථායතාව වෙනස් වෙන දේ කියන්නේ. මෙතන යුරේනියම් කියන්නේ පරමාණුක න්‍යෂ්ටිය නැත්නම් ශක්ති මට්ටම් ගන්න වැඩිම කෙනා වුණාට යුරේනියම් කියන්නේ විකිරණශීලී. හරි. යුරේනියම්, රේඩියම් ඔයවගේ විකිරණශීලී. ඒ නිසා ඒව ස්ථායි නැහැ. ඒව අවකාශයේ තියාගන්න අමාරුයි. හරි? සාමාන්‍යයෙන් යුරේනියම් න්‍යෂ්ටියක් වගේ ගත්තොත් මේ තියෙන යුරේනියම් නම් යුරේනියම් නැත්නම් රේඩියම් වගේ ඒවා ගන්නත් පුළුවන්. 238 අණුවට න්‍යෂ්ටිය 92 න්‍යෂ්ටිය මේගොල්ලෝ ඇල්ෆා බීටා ගැමා විමෝචනය කරනවා. ඒ නිසා මෙයා අවකාශයේ තියාගන්න අමාරු සක්‍රිය. මෙයා ගොඩක් සක්‍රියයි. හරි ස්ථාවරයි. එහෙම ගත්තොත් මෙතන ස්ථායතාව වෙනස් වෙන්නේ මෙන්න මේ විදිහට. A B C D විදිහට ස්ථායතාවය අඩුම කෙනා තමයි මෙතනදී යුරේනියම් වෙන්නේ. ඒකට හේතුව තමයි යුරේනියම් විකිරණශීලී මූලද්‍රව්‍යයක් කියලා. හරි? ඔන්න ඔහොමයි පරමාණුක න්‍යෂ්ටියක ස්ථායතාවය කියන එක වෙනස් වෙන්නේ. ශක්ති මට්ටම් සංඛ්‍යාව වැඩි වෙන තරම එයා ස්ථායි.